හවස වීඩියෝ එක ගත්තට පස්සේ දැන් තමයි ආයෙ වීඩියෝ එකක් ගන්න. මට කැමරාවේ පොඩි ප්‍රශ්නයක් වුණා. SD කාඩ් එකේ ඉඩමදි වෙලා දැන් තමයි Mac එකට කොපි කරගත්තේ. ඉතින් හවස වීඩියෝස් ගන්න බැරුව ගියා. මට කැමරාවේ අපි කතරගම පැත්තෙන් ඉතින් ආවා. කතරගම පැත්තෙන් එනකොට ඉතින් පාරේ අලි එහෙම හිටියයිද වීඩියෝස් වලට ගන්න බැරුව ගියා ඉතින්. දැන් ඉතින් ටිකක් අරවල වෙරලා තියෙන්නේ. අපි දැන් නවතින්න තමයි යන්නේ. වාහනේ තැනකට දාලා ටෙන්ට් එකත් පොඩ්ඩක් ගහගත්තා. එනගම මගෙන් කාලත් ආවේ අද කෑම හදන්න නැහැ මෙතන. දැන් 10:00 වෙලා ටිකක් රෑ වුණ හින්දා ටිකක් සද්දේ මේ වාහනේ ස්ටාර්ට් එකේ තියෙන නැත්නම් අපිට ලයිට් දාන්න බැරි නිසා. මේ තියෙන්නේ අපි දැන් ඉන්න තැන. මෙතන මේ එහා පැත්තෙන් තියෙන බීච් එක ටිකක් දුරින් තියෙන්නේ. මෙතන ටිකක් හොඳයි නිදහස්. මේ ගහක් හම්බුණා. ගහක් යටට තමයි ඉන්නේ. මෙතන ටෙන්ට් එක ගහගත්තා. දැන් කට්ටිය නිදියන්න ලෑස්ති කරනවා. මේ වාහනේ අපි ආපු මොනවාද ඉතින් දැන් අපි නිදාගන්න තමයි යන්නේ. අද ඉතින් ඔක්කොම වීඩියෝස් තියෙන්න බැරුව ගියා මට. ඉතින් හෙට ඉඳන් නම් කොහොම හරි වීඩියෝස් ටික ඔක්කොම ගන්න බලාගෙන තමයි ඉන්නේ. දැන් නම් SD කාඩ් එක ඉඩ තියෙනවා. මම Mac එකට ඔක්කොම සේව් කරගෙන ඉවරයි. එහෙනම් ඉතින් දැන් අපි නිදා ගන්නවා. ආයෙ නැගිටිට පස්සේ හෙට හම්බෙමු. good night. good morning. ඔන්න ඉතින් ඊළඟ දවස අපි පාන්දරම හිටපු තැනින් පිටත් වුණා. දැන් ඉන්නේ මගට ඇවිල්ලා. දැන් අපි ත්‍රිකුණාමලයට කිට්ටුයි. මග නතර වුණා උදේට මොනවා හරි කාලා. චුට්ටක් ඉඳලා යන්න එක දිගටම වාහනේ ආපු හින්දා එළි වෙන්න කලින් ආවා. නැත්තම් මේ පැත්ත පාරවල් වල යන්න බෑ. රැට අලි ඉන්නවා කියලා පාරවල් වල යන්න දෙන්නේ නැහැ. ඒක නිසා දැන් අපි මගට ඇවිල්ලා ඉන්නේ. දැන් ත්‍රිකුණාමලයට ගොඩක් කිට්ටුයි. තව ටික වෙලාවකින් ත්‍රිකුණාමලයට යන්න පුළුවන්. ඊට කලින් අපි මෙතන නතර වෙලා මොනවා හරි හදාගෙන කාලා යන්න දැන් කට්ටිය අතන දර කපනවා, ලිප් හදනවා, ලෑස්ති කරනවා. බලමු මොනවද කරන්න කියලා දැන් අපි ඊළඟට. ලුණු ගෙඩියක් කප්පමුකෝ. හරි මම ඒක හදලා දෙන්න. මොනවද බං ලුණු ගෙඩි කියන්නේ? කහටද
Roti kona. Oke. මේ ඇත්තටම මැප් එකේ මම වීඩියෝ එකක් ගන්නවා. ඉන්දියා තමයි. මාබල් බීච් ආවා අපි. දැන් ඉන්නේ මාබල් බීච් එකේ. අතනින් ටිකට්ස් අරගෙන අතුලට ආවා. ආනවාද කියලා කල්පනා කරේ. දිදු සංග වැටිලා.
වතුර විතර නෙවෙයි වැහි වතුරේම බෑ. හොඳටම වහිනවා. දැන් අපි නාලා යන ගමන් ඉන්නේ මගත් වැස්ස. මේ බලන්න අපි වැස්ස තමයි යන්නේ දැන්. අපි ඊළඟට යාපනයේ නේද යන්නේ? ජෆ්නා යන්නේ. නිලාවේලිත් යන්න හිතන් හිටියේ නෑ නිලාවේලි යන්නේ නැහැ. දැන් මේ වැස්ස හින්දා කෙලින්ම දැන් ජෆ්නා යන්න තමයි යන්නේ. බලමු ඉස්සරහට මොනවද තියෙන්නේ කියලා. මේ මට නම් ලපටි එකක් ඕන. ලපටි එකක් ඕන. අපි එක සැරයක් ගෙදර ගෙන ආවේ කියන්නේ ගෙදර ගෙන ආවේ ඒ වගේ ගෙදර ගානක් මට අන්න කුස කරා අර කුස මාරු ගන්න දැන් ආව යාපනේ ඇවිල්ලා යාපනෙන් මාළු ගත්තා. මාළුත් අරගෙන අපි දැන් ආව කයිට්ස් පැත්තට. තව චුට්ටක් ඉස්සරහට ගියොත් කයිට්ස් හම් වෙනවා. ඊට කලින් මග අපිට තැනක් හම්බුණා. අද රෑ ඉන්න තමයි මෙතන හිතුවේ. කලපුව තියෙනවා අයින දිගේ. මම ඔයාලට පෙන්නන්නම්. මේ මෙතන අයින දිගේ කලපුව තියෙනවා. මේ හරිය කඩ වගේක් තියෙනවා. මෙතන තමයි අපි ඉන්න හිතුවේ. එහා පැත්තේ තියෙනවා කෝවිලක්. මෙතන කෝවිලක් තමයි. මෙතන කෝවිලකුත් තියෙනවා. හොඳයි කියලා හිතෙනවා. හැබැයි සෑහෙන්න හුලං තියෙනවා මේ හරියේ. සීතලයි. බලමු කට්ටිය මොකද කරන්න කියලා. අපි මෙතන ඉන්න තමයි හිතුවේ ඉතින්. හිතලා තියෙන්නේ. මං හිතනවා අnder මෙතන ඉඳී කියලා. දැන් ඒගොල්ලෝ කතා කරගෙන ඉන්න ගියා මෙතන කඩෙන් කට්ටියත් එක්ක. බලමු එයාලා ආවට පස්සේ මොකද කියන්නේ කියලා. කන්න උයනවා මුලින්ම තේ හදනවා. අපි කඩයක් ගාවට ආව එතන ළඟම තියෙන වැහි පොදක් යනවා. ඒක නිසා වැස්සොත් කියලා මෙතන